කම්පියුටර් කින්ඩම් ආයතනය මගින් ඉදිරිපත් කරපු පොඩි බිස්නස් කාඩ්, ලේබල් වගේ ඒවා සකස් කිරීම හා සම්බන්ධ පරිගණක වැඩසටහන භාවිතා කරන ආකාරය අපි බලමු. සාමාන්‍යයෙන් අපි කම්පියුටර් කින්ඩම් වෙබ්සයිට් එකට මුලින්ම ගියහම මෙන්න මේ ඉන්ටර්ෆේස් එක තමයි අපිට එන්නේ. මේකේ අපිට account එකක් හදාගන්න බෑ තනියම. ඒකට කාගේ හරි ආරාධනාවක් අවශ්‍යයි. දැනට කම්පියුටර් කින්ඩම් ආයතනයේ නිලධාරීන්ට හෝ තෝරාගත්ත සමහර අයට පුළුවන් ආරාධනා යවන්න. එහෙම ආරාධනාවක් යවුවාම කම්පියුටර් කින්ඩම් ෆැමිලි මෙම්බර් කෙනෙක් විදියට, ඒ කියන්නේ අපේ පවුලේ සමාජිකයෙක් විදියට ඔබට ලියාපදිංචි වෙන්න පුළුවන්. ඒ ලියාපදිංචි වුණාට පස්සේ තමයි අපිට මේ පහසුකම් අත්විඳින්න පුළුවන්. දැන් මම ලියාපදිංචි වෙලා ඉන්න නිසා මම මේ වෙබ්සයිට් එකේ මෙන්න මෙතෙන්ට ඇවිල්ලා මේ යූසර් කියන තැන ටච් කරලා මම ලොග් වෙනවා. ඔබට ලොග් වුණාම ලැබෙන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. මෙතන විශේෂ සේවාවක් තමයි මේ කම්පියුටර් කින්ඩම් හි කොම්කින් සමාජික තනතුරට තමයි මේ සේවාව අපි ලබා දෙන්නේ. මීට පල්ලෙහා තියෙන අපි වෙනත් තනතුරු සඳහා ලබා දෙන සේවාවල්. මෙන්න මෙතන තියෙන මේ කම්පියුටර් කින්ඩම් හි කොම්කින් ෆැමිලි ඉන්නේ. ඊට පස්සේ ඔබට මෙතනින් පුළුවන් තෝරගන්න මේ ලේබල් වල විවිධ ලේඅවුට් තියෙනවා. මේන් කැමති එකක් තෝරගන්න පුළුවන්. දැන් මෙතන තියෙන ලේඅවුට්ස්. මෙතන මම තෝරගන්නවා මෙන්න
ඩ්‍රාමා කරනවා කියලා. දැන් මෙතන ඩ්‍රාමා නැහැ. අන්න ඒ අවස්ථාවේදී මට පුළුවන් මෙන්න මෙතෙන්ට සබ්ජෙක්ට් එක ඇඩ් කරන්න. ඇඩ් සබ්ජෙක්ට් කියලා තියෙනවා සිංහලෙන් මෙන්න මෙතන ටච් කරාම සබ්ජෙක්ට් ලයිස්තුවක් තියෙනවා මේ. සිංහල හෝ ඉංග්‍රීසි අවශ්‍ය එකක් අපිට දාන්න පුළුවන්. අපි ගනිමු. එක විෂයන් ඉගෙන ගන්න විෂයන් ටික ඒකෙන් ලේබල් කීයක් ඕනද ඒ ටික දීලා ඉවරයි. අපි බලමු ලේබල් එක හදන්න. මම කරන්නේ මේ මොනවා හරි සබ්ජෙක්ට් නේම් එකක් උඩ ටච් කරනවා. ටච් කරාම අපිට මෙන්න මේ පල්ලෙහාට එනවා සාම්පල් ලේබල් එක ඇද්දිලා. බලන්න මම දුන්නු නම, පන්තිය, විෂය, පාසල ඒ ටිකත් එක්ක සාම්පල් ලේබල් එකක් තියෙනවා. ඊට අමතරව මෙන්න මේක කස්ටමයිස් කරන්න පුළුවන්. මේ උඩින් තියෙන සාම්පල් ලේබල් එක මට ඒක කස්ටමයිස් කරන්න පුළුවන් මේ පල්ලෙහා තියෙන දේවල් ක්ලික් කරලා. මෙතන අහනවා අවුට්ලයින් එකේ ස්වභාවය. මේ තනි කඩ ඉරක්ද, ඩොට්ස්ද, ඒ වගේ අවුට්ලයින් එක නැතුවද? දැන් මම මෙන්න මේ අවුට්ලයින් ස්වභාවය තෝරගන්නවා. ඒක හොඳයි. next කියලා ඊළඟ පියවරට එනවා මේ. next කියලා ඊළඟ පියවරට. දැන් මගෙන් අහන්නේ අවුට්ලයින් එකේ මහත. මේ විවිධ මහත වර්ග කීපයක් තියෙනවා. අපි ගනිමු මෙන්න මේ වගේ මහත හොඳයි කියලා. next කියලා ඊළඟ පියවරට එනවා. ආවම ඔන්න ඔය විදිහට. දැන් අහන්නේ මේ අවුට්ලයින් එකේ මුල්ලේ ස්වභාවය, කෝණ රේඩියස් එක. මේකෙදි මුළු රවුම් වෙලා නැහැ. පහළම එකට අහම ගොඩක්ම මුළු රවුම් වෙලා. මම සාමාන්‍යයෙන් මට හොඳයි කියලා හිතන ඔය වගේ ඕන පාටක් හදලා සෙට් කිව්වම දැන් ඒ පාට මෙතන තියෙනවා. දැන් next කිව්වහම ලේබල් එකයි. ඔය මම දුන්න විදිහට ලේබල් ටික එනවා. ඔබට පේනවා මේ පසුබිමේ තියෙනවා චිත්‍රයක්, ග්‍රැෆික් එකක්, ලෝගෝ එක, කම්පියුටර් කින්ඩම්. ඒ තියෙන ප්‍රීවිව් එකේදී ඔබට මුදල් තියෙනවා නම් මේ ලේබල් එක භාවිතා කරන්න. ඒ කියන්නේ මේ ලේබල් එක පරිහරණය කරන්න අවශ්‍ය මුදල් තියෙනවා නම් ඔබට පුළුවන් ඒ මුදල් යොදවලා මේකේ PDF එකක් ගන්න. මෙතන ක්ලික් කරාම මේ උඩ තියෙන මැසේජ් එක ඉවත් වෙනවා. මෙතන තියෙන ලේබල් එකේ cost එක මේ computer kingdom charge 27 comping point for this print out.
මෙතන ඔබට පේනවා ඔබ සාමාන්‍යයෙන් පිටු දෙකක විතර print out එකක් type setting කරගත්ත ඉක්මනින්ම ඒකට Comkin point 27ක් charge කරනවා. සාමාන්‍ය වර්තමානයේ Comkin point එකක් කියන්නේ රුපියලක අගයක් තියෙනවා. එතකොට ඔබට රුපියල් 27කින් මේ type setting එක ඉවර කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක ඔබ බලන්න මේ Comkin point policy එකක් තියෙනවා මෙතන මේ. ඒකේ තියෙනවා මොකද්ද Comkin point කියන්නේ, කොහොමද ඒව ගන්නෙ, ඒ වගේ විස්තර. දැන් මෙතන මෙතන ක්ලික් කරලා මේ table එක hide කරන්න පුළුවන්. ওই විදියට මෙතන ක්ලික් කරාම අර උඩ තියුණු කොටස නෑ. දැන් බලන්න ඔබට මෙන්න මේ විදියට ඇවිල්ලා තියෙනවා print out එක ගන්න අවශ්‍ය විදියට. හැබැයි අපි මේ ආවේ print කරන්න නෙමෙයි, print preview එකට. ඉස්සෙල්ලා preview එක බැලුවා label එකේ ඔක්කොම නිවැරදිව තියෙන නිසා දැන් මම මෙන්න මේ print button එක touch කරනවා. touch කරාම ඔබට පේනවා label එක සම්පූර්ණ සකස් වෙලා print වීමට ගැලපෙන විදියට හැදිලා ඇවිල්ලා තියෙනවා. පිටු 3ක type setting එකක් විදියටයි label එක හැදිලා තියෙන්නේ. එක පිටුවක label 10ක් වෙන්න පිටු 3කින් මට අවශ්‍ය label ටික ඇවිල්ලා තියෙනවා. මෙතන කෙලින්ම මේ print preview එකට එන්නේ. ඔබට මෙන්න මේ button එක save කරලා මේ button මිකී මවුස් කෙනෙක් නැත්නම් ළමයින්ගේ ලෝකේ වීරයෙක් ඔය ස්පයිඩර්මෑන් වගේ ස්තුතියි.